ඔන්න ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ මගේ ස්ටඩි ටේබල් එකේ පුංචි රවුමක්. ඉතින් අපි බලමු මගේ ස්ටඩි ටේබල් එකේ තියෙන අයිටම්ස් මොනවද කියලා. ඉතින් අපි එහෙනම් දැන් මුලින්ම මෙන්න මෙතනින් පටන් ගමු. ඔතන තියෙන්නේ මගේ කතන්දර පොත් එකකුයි මගේ පුංචි පැලයකුයි ගම් බෝතලයකුයි තමයි ඔතන තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා මගේ ප්ලැටික් නම්. ඕක ඇතුලේ තියෙන්නේ බබලු. මෙන්න මෙතන ඉන්නවා පුංචි ටෝයි කෙනෙක්. මෙයාට කියන්නේ මිනියන් කියලා. ඊළඟට මෙන්න මෙතන තියෙනවා පුංචි බොක්ස් වගේක්. මේක ඇතුළේ පොඩි අයිටම්ස් තියෙනවා. ඉතින් මම ඔයාලට ඉස්සරහට පෙන්නන්නම් ඕක මොනවද තියෙන්නේ කියලා. ඔන්න ඊළඟට තියෙනවා මගේ අර ලස්සනට තියෙන කොළ වගේක්. එතනම තියෙනවා ස්ටෙප්ලර් එකක්. ඒ වගේම බාම් එකකුත් එතන තියෙනවා. ඔය තියෙන්නේ මගේ පෙන් හෝල්ඩර් එක. මේක මමම තමයි හදාගත්තේ. ඊළඟට මෙන්න මෙතන තියෙනවා මීමැස්සෙක් හැඩේ චූටි ඉරේසර් දෙකක්. ඒක හරිම කියුට්. ඉතින් මේ තියෙන්නේ මගේ පතොක් පැලේ. මේක තමයි මගේ ඔය නෝට්බුක්ස්, ස්ටිකර් කාඩ්, හයිලයිටර්, ස්ටිකි නෝට්ස් වගේ දේවල් තියෙන්නේ. මම BTS ලට අස නිසා ඒගොල්ලොන්ගේ කාඩ් එක දුන්නා මම වෝල් එකේ අලවලා තියෙනවා. ඔය තියෙන්නේ මගේ වෝල් පෝස්ටර්ස් ටික. ඉතින් මෙන්න මෙතන තියෙනවා මම හදාගත්ත කී ටැග් බොක්ස් කියලා එකක්. ඉතින් මේකේ තියෙන කී ටැග් මම ඔයාලට දැන් පෙන්නන්නම්. ඕකේ කී ටැග් 3ක් වගේ තමයි තියෙන්නේ. මෙන්න මේ කී ටැග් එක නම් මට හම්බුනේ මගේ බර්ත් එකට මගේ හොඳම යාළුවගෙන්. ඒක හරිම ලස්සනයි කියුට්. තවත් ලස්සන මයි මෙලෝඩි කෙනෙක් ඉන්න කී ටැග් එකකුත් තියෙනවා මං ගාව. ඉතින් ඔය ටික තමයි මගේ කී ටැග් බොක්ස් එකේ තියෙන්නේ. ඊළඟට මේ තියෙන්නේ මගේ ක්ලොක් එක. ඊට පස්සේ තියෙනවා තවත් බොක්ස් එකක්. ඒක තියෙන්නේ කව කටුවක් තමයි ඉස්සරහින් තියෙන්නේ. අනිත් පොඩි මේවල් තියෙන්නේ නත්තල් සීයකුයි තව චූටි අයිටම්ස්. මේ සුදු පාට බොක්ස් එකේ තියෙන්නේ කොණ්ඩ කටු, කොණ්ඩ බූල් වගේ දේවල්.
ඉතින් මම ඔයගොල්ලන්ට මුලින්ම පෙන්නගෙන ගියානේ. ඉතින් අපි දැන් බලමු මේ වල තියෙන අයිටම්ස්. මම මෙන්න මේ බොක්ස් එකේ තියෙන අයිටම්ස් නම් ඔයාලට කිව්වනේ. අපි බලමුකෝ ඒවා කොයි වගේද කියලා. ඊළඟට මෙන්න මෙතන තියෙනවා ටෙම්පල් ෆ්ලවර් එකක්. මෙතන ඉන්නවා චූටි ටෙඩි කෙනෙක්. ඒ වගේම මෙතන තව චූටි ටොයිස් එහෙමත් තියෙනවා. කාර් එකක් තියෙනවා. තව චූටි බෙයා කෙනෙක් ඉන්නවා. ඊළඟට ඕන ව්ලොග් එකත් කමෙන්ට් කරන්න යන්න. හරි, දැන් මම පෙන්නන්නම් මගේ අර බොක්ස් වල තියෙන මොනවද කියලා. ඉතින් ඒක තියෙනවා කහපාට බොක්ස් එකේ තියෙනවා ස්ටිකි නෝට්ස්, ලස්සන කුරුම් ඉන්න හાર્ට් මේ ඉරේසර් එකක් තියෙනවා. ඒකත් හරිම ලස්සනයි. ඊළඟට තවත් ස්ටිකි නෝට්ස් දෙකක් විතර තියෙනවා. මෙන්න මේ චූටි ස්ටිකර් එක තියෙනවා. ඉතින් ඒ කහපාට බොක්ස් එකේ අයිටම්ස් එච්චරයි තියෙන්නේ. දැන් මම පෙන්නන්නම් මගේ නිල් පාට බොක්ස් එකේ මොනවද තියෙන අයිටම්ස් කියලා. ඉතින් ඒකේ තියෙනවා ස්ටිකර්ස්, බැලූන් වගේ දේවල්. මේ තියෙන්නේ මගේ පොත්, ඉස්කෝලේ අච්චු පොත්, ලියන පොත් තියෙන තැන. මේක මගේ ස්ටඩි ටේබල් එක තමයි තියෙන්නේ. මම මෙන්න මේ විදිහට නම පේන්න තමයි තියාගෙන ඉන්නකොට අපිට අවශ්‍ය පොත් ගන්න ලේසියිනේ. ඉතින් අතර මගේ vlog එක ඉවරයි. මාව subscribe කරන්න.